විශේෂ කාර්ය බලකායේ රත්මලාන එස්සයි කාලිංග අම්මට සිරි ගාජ්ජ කිව්වලු මේ ඔයාට මතකද 2025 දෙසැම්බර් 2 වෙනිදා මේ අත්අඩංගුවට ගත්ත හෂන් නොහොත් ජුන්ඩා කියලා එකෙක් මතකද ඔයාට? හොඳට මතක ඇති ඉතින් ඔයාට මේ ඔයාගේ හොඳම යාළුවද බඩෝවිට අසංක ඈ එතකොට ඔයා අඳුරනවද බඩෝවිට අසංකගේ අර සැන්ඩෝ කියන ගෝලයාව? හොඳට අඳුරනව නේද ඔයා? ලක්ෂ 5ක් ගත්තා නේද පුත්තෝ? ඈ ජුන්ඩා ඇතුළට දාන්නම් කියලා ග්‍රෑම් 15ක නඩුවක් දාලා අයිස් නඩුවක් දාලා පට්ට ඩැල්ලක්ම නේද? අම්මට සිරි මේ ඉතින් බං ඒගොල්ලන්ගේ ඔය මේ පෞද්ගලික තරහවලට බල්ලා සල්ලි අරගෙන එහෙම නඩු දානවද බං මිනිස්සුන්ට? ඈ මාර වැඩ මේ ඔන්න කට්ටියට මේ කාට හරි නඩු දාගන්න තියෙනවා නම් යන්න රත්මලානේ විශේෂ කාර්ය බරකා කදවුරට ගිහිල්ලා එස්සයි කාලින් හම්බ වෙන්න. ලක්ෂ 5යි ගන්නේ. නඩු දාලා දෙන්න ඕනේකට කුඩු ග්‍රෑම් 15ක් දාලා ඌව දානවා ඇතුළට. බය වෙන්න එපා කිසි දෙයකට. ඔන්න ගිහිල්ලා හම්බ වෙන්නේ නං ඈ. අපි තිබ්බා.